සංගීත සීසන් 2 කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් දක්වනවා. මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක්. ඔයා දන්නවද? ඔය සෙනරි ඉන්නව නේද? සෙනරි කියන දේ අහන්න නැතුව රොකිත් එක්ක විවාහ වෙන්න තීරණය කළොත්, ගෙදර අයට හිතුවක්කාර වෙලා රොකිත් එක්ක ගියොත් එහෙම ඇත්තම කියනවා නම් සෙනරිගේ ජීවිතේ ලොකු අවදානමකට තමයි පත් වෙන්නේ. ඇත්තම කියනවා නම් මහී විතරක් නෙමෙයි, මහීගේ ගෙදර හැමෝම තාත්තගේ ඉඳන්ම පොඩි එකා දක්වාම රොකී එක්ක කිසිම දෙයක් ඇති කරගන්න එපා කියන කතාව ගැන තමයි දිගින් දෙකටම කියන්න කටයුතු කරලා තිබුණේ. හැබැයි ඉතින් මේ වගේ දේවල් ඔයා දන්නවනේ, හරිම විකාර වැඩ විදියට තමයි අපි හැමෝටම මතක් කරන්න පුළුවන්කම තියෙන්නේ කියන කතාව ගැන අපි අද වීඩියෝ එක තුළින්ම කතා කරන්න අවස්ථාවක් හදා ගන්නවා. තව දෙයක් මම ඔයාලට කියන්න ඕනේ. ඒ තමයි මහීට තමන්ගේ නංගිත් එක්ක තරහක් ඇති වෙන එක සාධාරණයි. මොකද දැන් මහී තමයි වැඩිමලා. ඇත්තටම මහීගේ අක්කත් ජීවතුන් අතර නැති නිසා. හැබැයි අර හොඳට තමයි කිව්වේ හැමදේම. හැබැයි ඒ කිසිම දෙයක් මේ වෙද්දී ගානකටවත් ගත්තේ නැති කතාවක් විදියට තමයි අපිට මේ වෙලාවේ ඔයව දැනුවත් කරන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මහී අනිවාර්යෙන් ඉදිරියට සෙනරිගෙන් අහනවා. මොකද ඔය රොකී කවදාවත් සෙනරිව හොඳින් බලාගන්නේ නැහැ. අනිවාර්යෙන් කරදරේ වැටෙට පස්සේ බිම ඇනිලා ඔක්කොම වෙලා අනිවාර්යෙන්ම එන්න සිද්ධ වෙන්නේ සෙනරිට මහී ළඟටම තමයි. හැබැයි ඉතින් ඒ ආවට පස්සේ රොකී කොහෙද කියලා තාත්තා නම් කෙලින්ම අහන්න ඉඩ කඩක් තියනවා කියලයි මං ඔයාලට කියන්නේ. ඒ වගේම ඉතින් මහී ඇතුළු කට්ටියත් අහවි. එතකොට Tamanට සිද්ධ වෙච්ච වැරද්ද ගැන නිරන්තරයෙන්ම කතා කරයි කියන කාරණාව තමයි අද අපි මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට සූදානමකුත් තියාගත්තේ.